හරි පුතේ අයබෝවන් අපි අද අරන් ආවේ මවුලේ ආශ්‍රිත ගැටලු විසඳීම සම්බන්ධ වීඩියෝ එකක්. අපි කලින් අරන් ආවා මවුලේ තියරි කොටස තියෙන වීඩියෝ එකක්. අද තියෙන්නේ මවුලේ ගැටලු විසඳීම. ඔයාලට මවුලේ සම්බන්ධ මූලික දැනුමක් නැත්නම් ඔයාලට පුළුවන් කලින් වීඩියෝ එක බලලා මේ වීඩියෝ එකට එන්න. මම හිතන්නේ විනාඩි 45ක විතර වීඩියෝ එකක් තියෙන්නේ. මේ වීඩියෝ එක බලන්න කලින් ඒ වීඩියෝ එක බලලා එනවා නම් හොඳයි. එහෙම නැත්නම් ඔයාලට මෞලික සම්බන්ධ තියරි වල ප්‍රශ්නයක් නැත්නම් මේ වීඩියෝ එක දිගට බලාගෙන ගණන් ටික හදාගෙන යන්න පුළුවන්. පුළුවන් නම් ඔයාලට පුළුවන් නම් වීඩියෝ එකේ මම ගාන හදන්න කලින් වීඩියෝ එක ස්ටොප් කරලා ඔයා ගාන හදලා හදන විදිය බලමු. ඒක මම හිතනවා හොඳ වෙයි කියලා. ඊළඟට මේ පේපර් එක අපි ලින්ක් එකක් දාලා තිනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ සහ කමෙන්ට් සෙක්ෂන් එකේ පළවෙනි කමෙන්ට් එකේ ඔයාලට පුළුවන් පේපර් එක ඩවුන්ලෝඩ් කරගෙන අපිත් එක්ක ගණන් ටික හදාගෙන යන්න. හරි? හරි. පළවෙනි ගානට යන් අපි කාබන් 612 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධය 1.99 ගුණ කිරීම 1023 ග්‍රෑම් නම් පරමාණුක ස්කන්ධ ඒකකයේ අගය ගණනය කරන්න කියලා කියනවා. හරි. මොකද පරමාණුක ස්කන්ධ ඒකකය කියන්නේ අපි කලින් කතා කරා කලින් වීඩියෝ එකේ කියලා දීලා තියෙන්නේ පරමාණුක ස්කන්ධ ඒකකය කියන්නේ යම්කිසි පරමාණුවක ස්කන්ධය තවත් කෙනෙක්ට සාපේක්ෂව බලනවා. අන්නේ සාපේක්ෂව බලන කෙනා තමයි ස්කන්ධ ඒකකයේ විදිහට අපි සලකන්නේ. මේ වෙනකොට අපි සලකන්නේ කාබන් වල ස්කන්ධයෙන් 12න් එකක ස්කන්ධයක්. එහෙනම් අපිට කාබන් වල ස්කන්ධය දීලා තියෙනවා. අපෙන් අහන්නේ ස්කන්ධ ඒකකයනේ. ස්කන්ධ ඒකකය වෙන්නේ කාබන් වල ස්කන්ධයෙන් 12න් එකක්. හරි. එතකොට අපිට හදන්න පුළුවන් ගාන මේ විදිහට පරමාණුක ස්කන්ධ ඒකකය සමානයි කාබන් 612 පරමාණුක ස්කන්ධය. මෙතන ඔයාට ඕනනම් ගුණ කිරීම 12න් එක දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් බෙදීම 12 දාන්නත් පුළුවන්. අපිට ඕනේ කාබන් වල ස්කන්ධයෙන් 12න් එකක්. 12න් එකක් ගන්න නම් 12න් බෙදුවත් හරි 12න් එකෙන් ගුණ කරත් හරිනේ. හරි. කාබන් වල ස්කන්ධය මෙතන කියනවා 1.99 ගුණ කිරීම 10-23 ග්‍රෑම් වූ බෙදීම 12. උත්තරේ සුළු කරලා බලන්න මේ වගේ ගණන් කැලලකින් ගහන්න නැතුව පුළුවන් නම් අතින් සුළු කරලා බලන්න. ඊට පස්සේ ඕනනම් කැලලක ගැහුවට කමක් නැහැ. හරිද බලන්න. ඉස්සලා අතින් සුළු කරලා ඉන්න. හරි. මේක සුළු කරලා බලනකොට ඔයාලට ලැබෙයි 0.167ට ආසන්න ඉලක්කමක් ගුණ කිරීම 10-23 ග්‍රෑම්. මෙතන අගට මුලට බිඳුව තියන්න නැතුව අපි එක ගමු ඉස්සරහට දශම දෙක චුට්ටක් මෙහෙට දාලා එතන 1.67 ගුණ කිරීම 10-23යි නෙමෙයි මොකක්ද මෙතන වෙන්නේ 23 දාන්න බෑ. අපි දශම දෙක තව පොඩ්ඩක් මෙහෙට අරන් ගියා. එහෙනම් සිද්ධ වෙනවා මෙතන 24 දාන්න. එහෙනම් 1.67 ගුණ කිරීම 10-24යි ග්‍රෑම් කියලා අපිට ස්කන්ධ ඒකකයේ අගය එනවා. හරි. ඊළඟ ගාන මේක සුළු කරලා බලන්න. මේක ඇති දෙයක් නෑ. මෙතන කියන්නේ ස්කන්ධ ඒකකය හොයන්න කියලා. ස්කන්ධ ඒකකය කියන්නේ කාබන් ස්කන්ධයෙන් 12න් එකක්. හරි. අපි ඊළඟ ගානට යමු. පොටෑසියම් පරමාණුක ස්කන්ධය දීලා දිනවා 6.476 ගුණ කිරීම 10-23යි ග්‍රෑම් කියලා. කාබන් 612 පරමාණුක ස්කන්ධයක් දීලා දිනවා 1.99 ගුණ කිරීම 10-23යි ග්‍රෑම් කියලා. පොටෑසියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය හොයන්න කියන්නේ. දැන් අපි ස්කන්ධ ඒකකය හොයාගත්තා. ඒක කලින් ගානේ. ඒක මේකට අදාළත් නැහැ. දැන් මෙතන කියනවා සාපේක්ෂ පරමාණුක ස්කන්ධයක් හොයන්න කියලා. මම මේක මකලා ඉන්නම්. හරි. මොකක්ද සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන්නේ? ස්කන්ධ ඒකකය වගේ කී ගුණයක ස්කන්ධයක් තියෙනවද කියලා බලන එක තමයි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා කියන්නේ. හරි. යම්කිසි පරමාණුක ස්කන්ධය කාබන් 612 සමස්ථානිකයේ ස්කන්ධයෙන් 12න් එකක් මෙන් කී වාරයක්ද යන්න තමයි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා කියන්නේ. හරි. ඒක හොයන්නේ කොහොමද? හරි. මෙන්න මෙහෙමයි. බලා ගන්න. පුළුවන් නම් ඔයා මට කලින් හදලා වීඩියෝ එක ස්ටොප් කරලා හදලා ඊට පස්සේ වීඩියෝ එක ප්ලේ කරන්න. බලමු. सापेक्ष
පරමාණුක ස්කන්ධය. මෙතන අහන්නේ අපි පොටෑසියම් වල නිසා මම පොටෑසියම් වල කියලා දාන්නම්. පොටෑසියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සමාන වෙනවා පොටෑසියම් වල ස්කන්ධය බෙදන්න ඕනේ අපි කාබන් 612 සමස්ථානිකයේ ස්කන්ධය ගුණ කිරීම 12න් එකකින්. මොකද මේක මේ වගේ කී ගුණයක්ද කියලා අපි බලන්නේ. හරි. පොටෑසියම් වල ස්කන්ධය දීලා තියෙනවා 6.476 ගුණ කිරීම 10 20 ඍණ 23යි ග්‍රෑම් කියලා. කාබන් වල ස්කන්ධයක් දීලා තියෙනවා 1.99 ගුණ කිරීම 10 ඍණ 23යි ග්‍රෑම් කියලා. 10 ඍණ 23ට 10 ඍණ 23 කපන්න පුළුවන් ග්‍රෑම්ට ග්‍රෑම් කැපෙනවා. 12 යනවා උඩට මොකද 1.12 මෙතන තියෙන්නේ. ඒතර 6.6 ගුණ කිරීම 12 බෙදීම 1.99 මේක සුළු කරපුවාම ලැබෙනවා 39ක්. සුළු කරලා බලන්න. හරි. ඔන්න ඔය විදිහට පොටෑසියම් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය හොයන්න පුළුවන්. පොටෑසියම් වල විතරක් නෙවෙයි ඕන පරමාණුවක සාපේක්ෂ පරමාණු ස්කන්ධය හොයන්නේ එම පරමාණුවේ ස්කන්ධය කාබන් 612 සමස්ථානිකයේ ස්කන්ධයෙන් 12න් එකකින් බෙදලා. ඕන්නම් මේ වචනේ වෙනුවට හරි මේ වචනේ වෙනුවට අපිට පුළුවන් තව වචනයක් දාන්න. මොකද්ද මේ තියෙන්නේ? මේ තියෙන්නේ ස්කන්ධ ඒකකය නේද? පරමාණුක ස්කන්ධ ඒකකය මේදී. එතකොට මේ ඉලක්කම වෙනුවට අපි හොයාගත්ත 1.67 ගුණ කිරීම 10 ඍණ 24යි ග්‍රෑම් ගන්නත් පුළුවන්. හරි. ඒක සමහර වෙලාවට ප්‍රශ්න දෙනකොට ඔයාට කාබන් වල ස්කන්ධය දෙන්නේ නැතුව පරමාණුක ස්කන්ධ ඒකකයේ යගේ මෙච්චරයි කියලා දෙයි. එහෙම වුණොත් සිද්ධ වෙනවා මෙන්න මේ විදිහට මේක දාන්න නැතුව පරමාණුක ස්කන්ධ ඒකකය කියලා මෙතනින් ලියන්න. ඒකම තමයි. නමුත් වචන දෙක වෙනස් වෙනවා. කාබන් වල ස්කන්ධය දෙන්නේ නැතුව කෙලින්ම පරමාණුක ස්කන්ධ ඒකකය දෙන්න ස්කන්ධ ඒකකයේ යගේ දෙන්නත් ඉඩ තියෙනවා. හරි. හරි. එන්න ඊළඟ ගානට. හරි. X නම් පරමාණුවේ ස්කන්ධය කාබන් 612 පරමාණුවක ස්කන්ධය මෙන් 10 ගුණයක්ලු X හි සාපස් අහනවා. අපි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය අහනවා. හරි. කොහොමද මේක හදන්නේ? හරි. අපි ලියාගමු සමීකරණේ කොහොමදත් මුලින්ම X හි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සමානයි. ඔයාලා මේක දිගට ලියන්න. සමානයි X වල ස්කන්ධය බෙදීම කාබන් 612 පරමාණුවක ස්කන්ධය ගුණ කිරීම 12න් 1. X වල ස්කන්ධය දීලා තියෙනවා අපිට කාබන් එකක් වගේ 10 ගුණයක් කියලා. කාබන් එකක් වගේ 10 ගුණයක් ලු. එතකොට කොහොමද අපි මෙතන දාගන්නේ? අපිට ඕනනම් කාබන් වල ස්කන්ධය නිකන් හිතලා 1යි කියලා අරන් X වල ස්කන්ධය 10යි කියලා දාගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපි මොකක් හරි VGA සංකේතයක් දාගන්නත් පුළුවන් කාබන් වල ස්කන්ධයට. අපි කාබන් වල ස්කන්ධය M කියලා ගමුකෝ. ඒක මම මෙතන ලියන්නම්. කාබන් වල ස්කන්ධය M ලෙස සලකමු. ඕනනම් මෙහෙම ලියන්න නේද? කෙලින්ම කාබන් වල ස්කන්ධය 1යි කියලා හිතා ගන්නත් පුළුවන් ඔයාලට. හරි. එහෙම වුණොත් X වල ස්කන්ධය වෙන්නේ කාබන් වගේ 10 ගුණයක් නේ. එහෙනම් 10යි M. 10 ගුණ කිරීම M. යට 12න් 1 කාබන් වල ස්කන්ධය M. M ට M කැපෙනවා.
එකයට 12 මෙතන තියෙන්නේ. එහෙනම් 12 යනවා උඩට. එතකොට 10 ගුණ කිරීම 12 වෙලා උත්තරේ එනවා 120ක් විදිහට. ඔන්න ඔය විදිහට පිළිතුර ලැබෙනවා 120ක් විදිහට. මෙතන ඕනනම් ඔයාලට කාබන් ස්කන්ධය m කියලා ගන්නත් පුළුවන්, 1යි කියලා දා ගන්නත් පුළුවන්. m නැතුව වෙන ඕන සංකේතයක් දා ගන්නත් පුළුවන්. මොකද මේ දෙක කැපෙනවා. හරි. එහෙනම් ඒක ගැටලුවක් නැහැ. හරි. ඊළඟ ගන්නට යන් මම මේක මගලා ඉන්නම්. ඊළඟට දීලා තියෙනවා සාපේක්ෂ අනුක ස්කන්ධය හොයන්න. සාපේක්ෂ අනුක ස්කන්ධයත් ওই විදිහටම හොයන්න පුළුවන්. සාපේක්ෂ අනුක ස්කන්ධය සමානයි කාබන් වල අණුවේ ස්කන්ධය බෙදීම කාබන් 612 සමස්ථානිකයේ ස්කන්ධයෙන් 12න් 1 කියලා දාලා ඒ සමීකරණයට අනුව හදාගෙන යන්නත් පුළුවන්. එහෙම නැත්නම් තව ලේසි ක්‍රමයක් තියෙනවා. ඒ තමයි අණුව හැදිලා තියෙන පරමාණු වල පරමාණුක ස්කන්ධ ටික එකතු කරනවා. අන්න එකතුවට අණුක ස්කන්ධය සමාන වෙනවා. ඒක ලේසි. ඒ නිසා ඒක අපි ඒ විදිහට හදමු. පහත අණුවට සාපේක්ෂ අණුක ස්කන්ධ හොයන්න කියනවා. සාමාන්‍යයෙන් මේ විදිහට තමයි අණුක ස්කන්ධය හොයන්න එන්නේ. අර විදිහට උනත් ඔයාලට හදන්න පුළුවන් අර පරමාණු ස්කන්ධය දාපු දන්නට අණු ස්කන්ධය දාන්න විතරයි තියෙන්නේ. හරි. මුලින්ම දීලා තියෙනවා NH3 රෝම ඉලක්කම් 1 ලැබිලා තියෙනවා අපිට NH3 මේක කොහොමද හොයන්නේ? එතකොට ඔයාලට දීලා තියෙෝගේ n වල ස්කන්ධය h වල ස්කන්ධය උඩින් දීලා තියෙනවා. බලන්න n 14යි කියනවා. h 1යිලු. එහෙනම් මෙතන නයිට්‍රජන් එක්කෙනයි ඉන්නේ. හරි. එහෙනම් නයිට්‍රජන් 14ට එකතු වෙන්න ඕනේ. 14යි කියන්නේ නයිට්‍රජන් 1යි ඉන්නේ. ඒ හින්දා 14 විතරක් දානවා අපි. හයිඩ්‍රජන් හැබැයි 3ක් ඉන්නවා. එහෙනම් හයිඩ්‍රජන් ස්කන්ධ පරමාණු ස්කන්ධයේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය 1යි. ඒ වගේ 3යි. එතකොට බලන්න 14ට එකතු වෙන්න ඕනේ. එක්වරක් 3 3ක් පිළිතුර 17යි කියලා එනවා. හරි. ඊළඟට කැල්සියම් කාබනේට් දීලා තියෙනවා CaCO3. බලන්න කැල්සියම් වල කාබන් වල ඔක්සිජන් වල දීලා තියෙනවා සාපේක්ෂ පරමාණුක ස්කන්ධ. කැල්සියම් වල 40යි, කාබන් වල 12යි, ඔක්සිජන් වල 16යි. හැබැයි මෙතන ඔක්සිජන් වල 3 දෙනෙක් ඉන්නවා. එහෙනම් 16 වරක් 3. 16 වරක් 3 දාන්න සිද්ධ වෙනවා. එතකොට මෙතන බලන්න 40 ධන 12 ධන 16 වරක් 3 48 ලැබෙනවා. පිළිතුර CI කියලා එනවා. 12 48යි 60යි 60යි 40යි 100යි. හරි. ඊළඟට අපි බලමු C6යි H12යි O6. C6යි H12යි O6 ග්ලූකෝස් ඉන්නේ C6යි H12යි O6. සාමාන්‍යයෙන් මේ වගේ එකක් නම් හදන්න දෙයක්වත් නැහැ. ග්ලූකෝස් හැමතැනම ඉන්නවා. ග්ලූකෝස් හදලාම මේක 180යි කියලා මතක තියෙන්න ඕනේ. හරි. කමක් නෑ අපි හදලා බලමු. 180 එනවද කියලා හරි හදලා බලන්න එපා. හරි අපි හදලා බලමු. කාබන්ගේ 12යි. උඩින් දීලා තියෙනවා කාබන් 12යි. ඒ වගේ 6 දෙනෙක් ඉන්නවා. හරි. ඊට පස්සේ හයිඩ්‍රජන් එක්කෙනයි හයිඩ්‍රජන් එකයි ඒ වගේ 12 දෙනයි. ඔක්සිජන් 16යි ඒ වගේ 6 දෙනයි. හරි. බලමු මෙතන අපි 12 වරක් 6 72ක් ලැබෙනවා අපිට. ඊට පස්සේ 1 වරක් 12 12යි 16 වරක් 6 උත්තරේ ලැබෙනවා 96ක් විදිහට එතන. එතකොට 72යි 12යි 96යි එකතු කරලා බලන්න 180ක් ලැබෙනවා. හරි 180ක් ලැබෙනවා. අන්තිමේට දීලා තියෙනවා CONH2 twice යූරියා. CONH2 twice. මෙතන පොඩි කේසියක් තියෙනවා. වරහනට පිටිනු දෙකේ ඉලක්කමක් තියෙනවා නේ. හරි අපි බලමු කොහොමද හදන්නේ කියලා. අපි එකතු කරගෙන යමු. කාබන් එක්කෙනයි ඉන්නේ. එහෙනම් කාබන්ගේ අගය 12යි. සාපේක්ෂ පරමාණු ස්කන්ධය 12යි. 12 දාගත්තා. ඔක්සිජන් එක්කෙනයි ඉන්නේ 16යි. නයිට්‍රජනුත් බැලුමට එක්කෙනයි පේන්නේ. හැබැයි මේ වරහනට පිටින් දෙකක් තියෙනවා. ඔයාලා ගණන් වලට මේක ගන්නවා. වරහනක් දාලා අපි දානවා නම් ඉලක්කම එතනදී
මෙන්න මේ වරහනට පිටින් තියෙන සංඛ්‍යාවෙන් මුළු වරහනම ගුණ වෙන්න ඕනේ. එහෙනම් මෙතනත් ඒ වගේ තමයි. නයිට්‍රජන් ගුණ වෙන්න ඕනේ එළියේ ඉන්න දෙකෙන් බලන්න නයිට්‍රජන් 14යි ඒ වගේ දෙන්නෙක් ඉන්නවා එහෙනම්. ඊට පස්සේ හයිඩ්‍රජන් වල වරහන ඇතුලේ දෙන්නෙක් ඉන්නවා. වරහනට පිටින් ඉලක්කම දෙක තියෙනවා. එහෙනම් එතන හයිඩ්‍රජන් වල 4 දෙනෙක් ඉන්නවා. හයිඩ්‍රජන්ගේ යගේ 1යි ඒ වගේ 4යි. බලමු එකතු කරලා 12 ධන 16 ධන 14 වරක් දෙක 28යි ධන 4. පිළිතුර ලැබෙනවා 12යි 16යි 28යි 4යි එකතුව 60යි කියලා. ඔන්න ඔය විදිහට අපිට සාපේක්ෂ අණුක ස්කන්ධ හොයාගන්න පුළුවන් හරිම ලේසියි. හරි? හරි. අපි ඊළඟට යන්. ඔන්න දැන් තමයි අපි මවුල ගැටලු හදන්න යන්නේ. හරි. හරි. එන්න ඊළඟ ගැටලුවට ඔක්සිජන් මවුල 5ක අඩංගු පරමාණු ගණන කොපමණද කියලා අහනවා. ඔක්සිජන් මවුල 5ක අඩංගු. අපි ඉස්සෙල්ලා බලමු පොඩ්ඩක් මවුලය කියන්නේ මොකක්ද කියලා. කලින් වීඩියෝ එකේ තියෙනවා. අදහසක් නැත්නම් බලන්න පුතේ. ඒක තමයි හොඳම දේ. හරි. එන්න ගන්නට ඔක්සිජන් මවුල 5ක්. මවුලයක් කියන්නේ මොකක්ද? මවුලයක් කියන්නේ කාබන් වල ග්‍රෑම් 12ක හරියටම ග්‍රෑම් 12ක අඩංගු කාබන් පරමාණු සංඛ්‍යාවට සමාන යම් ද්‍රව්‍යයක තනුම් ඒකක ප්‍රමාණයක් අඩංගු පදාර්ථ ප්‍රමාණයට කියනවලු මවුලයක් කියලා. ඒක ටිකක් දිගට තියෙනවා. හරි. බලමු ඒක පොඩ්ඩක් ලියා ගන්න. හරි. කාබන් ග්‍රෑම් 12ක කාබන් ග්‍රෑම් 12ක අඩංගු පරමාණු සංඛ්‍යාවට සමාන වෙන්න බෑ. අපි බලමු ඉස්සෙල්ලාම කාබන් වල ග්‍රෑම් 12ක අඩංගු පරමාණු සංඛ්‍යාව කීයක්ද කියලා. කාබන් ග්‍රෑම් 12ක් කියන්නේ කාබන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධයක් 12යි. ඇවෝගාඩ්‍රෝ නියතියේදී කියනවා සාපේක්ෂ පරමාණු ස්කන්ධයට සමාන ස්කන්ධයක් කිරාගත්තොත් එතන පරමාණු තියෙනවලු 6.02 ගුණ කිරීම 1023. ඇවෝගාඩ්‍රෝ නියතියෙන් ඕක කියනවා. එතකොට එහෙනම් කාබන් ග්‍රෑම් 12ක් තුල අඩංගු කාබන් පරමාණු සංඛ්‍යාව මෙච්චරක් නේද? එහෙනම් ඔය නොකියා කියන්නේ කාබන් ග්‍රෑම් 12ක් තුල අඩංගු පරමාණු ප්‍රමාණය කියලා මෙච්චරකටනේ. කාබන් ග්‍රෑම් 12ක් තුල ඔච්චරක් නේ තියෙන්නේ. එහෙනම් ඔච්චරකට සමාන යම් ද්‍රව්‍යයක තනුම් මේකක ප්‍රමාණයකට කියනවලු මවුලයක් කියලා. එහෙනම් සරලව කිව්වොත් ඕනෑම ද්‍රව්‍යයක තනුම් මේකක 6.02 ගුණ කිරීම 1023කට කියනවා මවුලයක් කියලා. එහෙනම් මේ තමයි මවුලයේ අගය. මම කලින් වීඩියෝ එකෙත් කිව්වා මවුලය කියන්නේ ඉලක්කම. ඒ තමයි මේ. හරි. ඒ තමයි මේ ඉලක්කම. ඒතකොට මවුලය කියන්නේ නිකන් ඉලක්කමක්. ඒ වචනෙට බය වෙන්න එපා. මම හැම වෙලේම කියනවා ඒ වචනෙට බය වෙන්න එපා. නිකම්ම වචනයක් සහ ඉලක්කමක් මේ දෙක. හරි. නිකන් අර දශම තියලා 10 බල තිබ්බහම ඒකට යන් එහෙම ලොකෝට බය වෙන්න දෙයක් ඇත්තෙම නැහැ. හරි. හිතන්න එපා ඒක ලොකෝට. හරි. අපි බලමු මෙතනදී කියන්නේ ඔක්සිජන් මවුල 5ක්. අපි බලමු ඔක්සිජන් මවුල 5ක් බලන්න කලින් අපි බලමු ඔක්සිජන් මවුලයක්. හරි. ඔක්සිජන් මවුල එකක අඩංගු ඔක්සිජන් පරමාණු ගණන බලමු. මවුලයක් කියන්නේ මෙච්චරක් නම් මවුලයක් තුල පරමාණු මෙච්චරක් තියෙන්න ඕනේ. එහෙනම් මවුල එකක් තුල පරමාණු 6.02 ගුණ කිරීම 1023ක් තියෙනවා. ඔය මවුල එකක් තුල. ඉතින් මවුල 5ක බලන්න නම් මවුලයක ඔච්චරක් තියෙනවා නම් 5ක බලන්න අරක 5න් ගුණ කරා නම් හරි නේද? හරි. එහෙනම් අපිට ඔහොම ලියන්න පුළුවන්. ඔක්සිජන් මවුල 5ක්. ඔක්සිජන් මවුල 5ක් තුල අඩංගු ඔක්සිජන් පරමාණු ගණන සමාන වෙනවා 6.02 ගුණ කිරීම 1023 ගුණ කිරීම 5. හරි. ඕක තමයි උත්තරේ. එතකොට මේක 5න් ගුණ කරලා බලන්න ඔයාලට ලැබෙයි 30.11 ගුණ කිරීම 1023 කියලා. මේකට එකක් අර 10 බල වලින්ම තියෙන නිසා මේ දශම තිත
වම් පැත්තට එකක් ගෙනල්ලා අපිට පුළුවන් මෙතන තව බලයක් වැඩි කරලා ලියන්න. එහෙනම් 3.01 ගුණ කිරීම 1024යි කියලා අපිට ලියන්න පුළුවන්. ඔන්න එහෙනම් ඔක්සිජන් මවුල 5ක් තුල අඩංගු ඔක්සිජන් පරමාණු ගණන. මවුලයක් කියන්නේ මෙච්චරක්. මවුලයක 6.02 ගුණ කිරීම 1023ක් තියෙනවා නම් මවුල 5ක බලන්න අපිට ඒක 5න් ගුණ කරන්නයි තියෙන්නේ. හරිම ලේසි එකක්. ගැච්ච දෙයක් නෑ. හරි. හරි. ඊළඟ ගානට එන්න. ඊළඟ ගානේ කියනවා SO2 අණු මවුල 10ක් තුල ඇති SO2 අණු ගණන ඔක්සිජන් පරමාණු ගණන මුළු පරමාණු ගණන සොයන්න කියලා. හරි. අපි බලමු. මේකේ SO2 මවුල 10ක් තියෙනවා. ඉස්සරලාම අහන්නේ අපෙන් SO2 අණු ගණනනේ. හරි. අපි බලමු. අර ඉස්සරලා ඔක්සිජන් හෙව්වා වගේම තමයි. හරි. අපි බලමු මෙතන SO2 අණු මවුල 10ක් තියෙනවා. හරි. එහෙනම් අපි ඉස්සරලාම මවුල 10 බලන්න නැතුව මවුල එක බලමු. SO2 අණු මවුල එකක් තුල අඩංගු SO2 අණු ගණන. පුතේ මම කලිනුත් කිව්වා මවුලය කියන වචනයේ තේරුම එහෙම නැත්නම් වචනේ ඉලක්කම මෙතන ලියන්න. මවුලය කියන වචනේ ඉලක්කම 6.02 ගුණ කිරීම 1023යි කියන. මවුල එකක් කියන. මවුල එකක පරමාණු මෙච්චරක් තියෙනවා. තැනුම් මේකක මෙච්චරක් තියෙනවා. SO2 කියන්නේ SO2 අණුවක SO2 අණුවක සල්ෆර් සහ ඔක්සිජන් සල්ෆර් එකකුයි ඔක්සිජන් දෙකකුයි තියෙනවා. හරි. ඒ කියන්නේ SO2 වායුව ගත්තොත් SO2 වායුව ඇතුළේ තියෙන මේ අණු ගොඩකි. අණු ගොඩක් එකතු වෙලා අණු මවුලයක් තියෙනවා කියලායි කියන්නේ. අණු එකක් නෙමෙයි දෙකක් නෙමෙයි මවුලයක්. ඒ කියන්නේ 6.02 ගුණ කිරීම 1023ක්. අපි බලමු අණු මවුලයක අණු කීයක් තියෙනවද කියලා. මවුලයක් කියන්නේ මෙච්චර ප්‍රමාණයක් නම් අණු මවුලයක් කියන්නේ මෙච්චරක් නෙති නේද? අණුවක් කිව්වොත් SO2 විතරයි. එක්කෙනෙක්. අණු දෙකක් කිව්වොත් ඔන්න. දැන් මෙතන 2යි. දැන් මෙතන 3යි. ඔය විදිහට අණු මවුලයක් කියන්නේ මේ වගේ ඒවා 6.02 ගුණ කිරීම 1023කට. එහෙනම් අණු මවුලයක් වල SO2 අණු තියෙනවා 6.02 ගුණ කිරීම 1023ක්. හරි. දැන් අපෙන් අහන්නේ මවුල 10ක. එහෙනම් අපිට බලන්න පුළුවන් SO2 අණු මවුල 10ක අඩංගු SO2 අණු ගණන SO2 අණු ගණන අණුවක මෙච්චරයි. හරි. අණුවක මෙච්චරයි නම් මවුලයක අණු මවුලයක මෙච්චරයි නම් අණුවක නෙමෙයි අණු මවුලයක අණු මෙච්චරයි නම් අණු මවුල 10ක හොයන්න මේක 10න් ගුණ කරා නම් හරි නේද? 6.02 ගුණ කරනවා අපි 6.02 ගුණ කිරීම 1023 ගුණ කරනවා අපි 10යි. අන්න එතකොට ලැබෙනවා ඕනනම් අපිට 60.22 ගුණ කිරීම 1023 කියන්නත් පුළුවන්. නමුත් මෙතන එක තියෙනවනේ. අපිට පුළුවන් දර්ශක එකතු කරන්න නේද? එතකොට 6.02 ගුණ කිරීම 1024යි කියලා ලියන්න පුළුවන්. ඔන්න එහෙනම් SO2 අණු මවුලයක SO2 අණු මෙච්චරක් තියෙනවා. SO2 අණු මවුල 10ක මවුලයක තියෙන ප්‍රමාණය 10 ගුණ කරපුවාම මේ ගාන ලැබෙනවා. හරි. ඔන්න SO2 අණු ගන්න. හරි. ඊට පස්සේ අහන්නේ අපි ඔක්සිජන් පරමාණු ගන්න. උන්නෝගයි දැන් කතාව. මම මේක මකන්න නැතුව තිබ්බේ. බලන්න අණුවක ඔක්සිජන් පරමාණු දෙකක් ඉන්නවා. අණු දෙකක මෙතන 2යි මෙතන 2යි 4ක් ඉන්නවා. අණු 3ක ඔක්සිජන් පරමාණු 6ක් ඉන්නවා. එහෙනම් අණු මවුල 10ක. හරිද? අණු මවුල 10ක හොයන්න නම් මෙන්න මේ අගය දෙකෙන් ගුණ කරා නම් හරි නේද? හරිද? අණුවක දෙන්නෙක් ඉන්නවා නම් අණු මවුල 10ක හොයන්න අණු ගණන දෙකෙන් ගුණ කරා නම් හරි. අණු මවුල 10ක අණු මෙච්චරක් තියෙනවා. අණු මවුල 10ක SO2 අණු මෙච්චරක් තියෙනවා. එක SO2 අණුවක ඔක්සිජන්ලා දෙන්නෙක් ඉන්නවා නම් මේක දෙකෙන් ගුණ කරා නම් හරි. හරි. එහෙනම්
SO2 අණු SO2 අණු මවුල 10ක ඇති ඔක්සිජන් පරමාණු ගණන සමාන වෙනවා අණු මවුල 10 තියෙන අණු ගණන 0.6 sorry 6.02 ගුණ කිරීම 1024යි මේ තමයි මවුල 10ක අණු ගණන එක අණුවක දෙන්නෙක් ඉන්නවනම් අණු ගණන දෙකෙන් ගුණ කරා නම් හරි ඔන්න එතකොට උත්තරේ ලැබෙනවා 12.04 කියලා මේක අපිට නම් තවත් සුළු කරලා ලියන්න පුළුවන් 1.2.04 ගුණ කිරීම 1025 කියලා හරි කොහොම ලියන්න පුළුවන් හරි ඊට පස්සේ අහන්නේ මුළු පරමාණු ගණන හොයන්න මම මේ කොටස මකාගෙන ඉන්නම් හරි මුළු පරමාණු ගණන එක අණුවක මුළු පරමාණු කීයද 3යි පරමාණු 6ක් ඉන්නවා අණු දෙකක එහෙම නැත්නම් අණු දෙකක පරමාණු 6යි අණු 3ක පරමාණු 9යි එහෙනම් ඔක්සිජන් සල්ෆර් කියන දෙන්නම එකතු කරපුවාම මුළු පරමාණු ගණන හැදෙන්නේ. එතකොට බලන්න එකක 3ක් ඉන්නවා, දෙකක 6ක් ඉන්නවා, 3ක 9ක් ඉන්නවා. ඒ කියන්නේ අණු ගණන 3න් ගුණ වෙලා නේද තියෙන්නේ. එහෙනම් අපිට මවුල 10ක අණු මෙච්චරක් ඉන්නවනම් මවුල 10ක අණු මෙච්චරක් ඉන්නවනම් එක අණුවක 3ක් ඉන්නවනම් අණු ගණන 3න් ගුණ කරා නම් හරි නේද? අණු ගණන 3න් ගුණ කරා නම් හරි. එහෙනම් SO2 අණු මවුල 10ක අඩංගු මුළු පරමාණු ගණන අපිට හොයන්න පුළුවන් මේ විදිහට 6.02 ගුණ කිරීම 1024 ඒ කියන්නේ මවුල 10ක තියෙන අණු ගණන ගුණ කරනවා අණුවක ඉන්න පරමාණු ගණනින් උත්තරේ ලැබෙනවා 18.06 කියලා 1024න් ගුණ වෙනවා තවත් සුළු කරලා වුණනම් 1.8.666 ගුණ කිරීම 1025 කියලා ගන්න පුළුවන් ඔන්න කතාව. හරි. මෙතනදී අපි කරේ මොකද්ද? අණුවක තියෙන පරමාණු ගණන අණු ගණනෙන් ගුණ කරා. හරි. අණුවක තියෙන පරමාණු ගණන අණු ගණනෙන් ගුණ කරා. අණු මවුලයක් තියෙනවා නම් එතන අණු 6.02 ගුණ කිරීම 1023ක් තියෙනවා. ඉතින් අණු එච්චරක් තියෙනවා නම් අණු එකක කොච්චරක්ද ඉන්නේ? ඒ ඉන්න ගාන අණු ගණනෙන් ගුණ කරා නම් හරි. හරි. ඇති දෙයක් නෑ ඒක නේද? හරි. එන්න ඊළඟ ගණනට අපි මේක මගාගෙන ඉමු. හරි. බලන්න කාබන් ග්‍රෑම් 36ක අඩංගු කාබන් මවුල ගණන කොපමණද අහනවා. හරි. මෙතන අපිට මවුල ගණනක් හොයන්න තියෙනවා. මවුල ගණනක් හොයන්න සමීකරණයක් තියෙනවා. අපි කලින් වීඩියෝ එකේ කතා කරා මොකක්ද සමීකරණය? මවුල ගණන සමානයි ස්කන්ධය බෙදීම එහෙම නැත්නම් පරමාණුවේ හෝ අණුවේ ස්කන්ධය බෙදීම එම පරමාණුවේ හෝ එම අණුවේ මෞලික ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධය ඕක අපිට සංකේත වලින් ලියනවා නම් n සමානයි සිම්පල් m බෙදීම කැපිටල් M කියලා ලියා ගන්න පුළුවන් මේක ගොඩක් වැදගත් සමීකරණයක් හැම තැනකදීම ඕන වෙනවා මෞල ගණන් හදද්දී හැමදාකදීම ඕන වෙන සමීකරණයක් තමයි මේ. හරි. මේ සමීකරණයෙන් තමයි මේ ගාන හදන්න තියෙන්නේ. හරි. තව ක්‍රම හදන්න පුළුවන්. නමුත් මේක ඉතා පහසුවෙන් හදන්න පුළුවන් මේ සමීකරණයට දැම්මා. හරි. බලන්න පළවෙනි ඊළඟ ගානේ කියනවා ග්‍රෑම් 36ක් තියෙනවලු කාබන්. හරි. කාබන් වල සාමාන්‍යයෙන් ඔය වගේ තැනක කාබන් වල පරමාණුක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය දෙනවා. හරිද? සාපේක්ෂ පරමාණුක ස්කන්ධය මෞලික ස්කන්ධයට සමාන වෙනවා. හරි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය මෞලික ස්කන්ධයට සමාන වෙනවා. ඒක අපි කලින් වීඩියෝ එකේදී කතා කරා කොහොමද වෙන්නේ කියලා. හරි බලන්න ඒක
සාපේක්ෂ පරමාණු ස්කන්ධයම තමයි මෞලික ස්කන්ධය වෙන්නේ. පොඩි වෙනසක් තියෙනවා. මොකද්ද? සාපේක්ෂ පරමාණු ස්කන්ධයට සාපේක්ෂ අණුක ස්කන්ධයට ඒකක නැහැ. නමුත් මෞලික ස්කන්ධයට ඒකක තියෙනවා. ඒකකය තමයි මෞලයට ග්‍රෑම්. මෞලික ස්කන්ධය කියන්නේ මෞලයක් සතු ස්කන්ධයනේ. මෞලයට ග්‍රෑම්. හරි. ඕක තමයි මෞලික ස්කන්ධයේ සාපේක්ෂ පරමාණු ස්කන්ධයේ වෙනස. අගය සමානයි. ඒකක වෙනස්. ඒකක වෙනස් කියන්නේ ඒකක නැහැ සාපේක්ෂ පරමාණු ස්කන්ධයට මෞලික ස්කන්ධයට ඒකක තියෙනවා. හරි. දැන් බලමු. එහෙනම් මේ සමීකරණය අපිට දාන්න පුළුවන් ඉතින්ද n සමානයි m බෙදීම m කියලා මෞල ගණන n මෞල ගණන තමයි අපෙන් අහන්නේ. සමහර තැන්වලදී අපිට මේ දෙක දීලා මේක ඇහුවා වගේම මේකයි දීලා මේක අහන්න වෙලාවලුත් තියෙනවා. හරි. ඒක ඕක දුන්නත් අවුලක් නැහැ. ඉතින් මේ තුනෙන් එකක් හොයාගන්න අනිත් එක දිනනකොට පුළුවන් නේ. හරි. ග්‍රෑම් 36ක් තියෙනවලු මෞලික ස්කන්ධයේ කාබන් වල ග්‍රෑම් 12යි. සාපේක්ෂ පරමාණු ස්කන්ධයම තමයි මෞලික ස්කන්ධය වෙන්නේ. ග්‍රෑම් 12යි මෞලයට. ග්‍රෑම්ට ග්‍රෑම් කැපෙනවා. මෞල උඩට යනවා. එතකොට ඍණ මෞල අයින් වෙනවා. ඍණ අගය අයින් වෙනවා. 12ට 36 කැපෙනවා. එතකොට 3යි 12ව 3යි මෞල උඩට ගිහිල්ලා තියෙනවා. ඍණ අයින් වෙලා ඔන්න මෞල 3යි කියලා පිළිතුර ලැබෙනවා. හරි. ඔන්න එක ගාන. ඊළඟ ගාන බලමු. ග්ලූකෝස් ග්‍රෑම් 18ක අඩංගු ග්ලූකෝස් මෞල ගණන. හරි. ග්ලූකෝස්. එතනත් මේ සමීකරණය දාන්න ඕන අපි n සමානයි සිම්පල් m බෙදීම කැපිටල් M ග්‍රෑම් 18ක් දීලා තියෙනවා ග්ලූකෝස් මෞලික ස්කන්ධය කීයද? අපි කලින් හෙව්වා සාපේක්ෂ අණුක ස්කන්ධය. සාපේක්ෂ අණුක ස්කන්ධයම සමාන වෙනවා මෞලික ස්කන්ධයට ඒකක එනවා. ඒකයි එතනදී වෙනස් වෙන්නේ. ඒකක එනවා. බලන්න ග්ලූකෝස් වල අපි හොයාගත්තා 180යි කියලා සාපේක්ෂ අණුක ස්කන්ධය. ඒකම මෙතෙන් දාන්න පුළුවන්. ඒකකත් එක්ක දානකොට මෞලයට ග්‍රෑම් වෙනවා. හරි. ග්‍රෑම්ට ග්‍රෑම් කැපෙනවා. 180 18න් කපන්න පුළුවන්. මෙතන 10යි මෙතන 1යි. එතකොට 1 යට 10යි මෞල කියලා එනවා. මේක තවදුරටත් සුළු කරලා 0.1යි මෞල කියලා ලියන්න පුළුවන්. ඔන්න ඔය විදිහට මෞල ගණන් හදන්නේ. මේක ඇති දෙයක් නෑ. අර ගොඩක් වෙලාවකට ළමයි නිකන් අර දශම වලට 10 මල වලට නිකන් 6.02 ගුණ කිරීම 10.23යි වගේ ලොකු ඉලක්කමකට ටිකක් ගණන් හදන්න අකමැත්තක් වගේ එකක් දක්වනවා. නමුත් එහෙම වෙන්න එපා. මේක ඇති ගණනක් නැහැ. ඇත්තටම මේවා ගණන් නෙමෙයි. වලමිලට ගණන් ලොකු ගණන් හදනවා. මේ ලේසියෙන්ම ලකුණු ගන්න පුළුවන් ගණන් සහ අනිවාර්යයෙන්ම එන ගණන් මේවා. ඒ නිසා මේ මෞල වලට නිකන් ඔළුවේ නිකන් එපා වෙනවා බෑ වගේ එකක් තිබ්බනම් ඒක අයින් කරගන්න. එහෙම එකක් නැහැ. අනිවාර්යෙන් පුළුවන්. ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. අපි විසඳලා දෙන්නම්. එතකොට මේ වීඩියෝ ටික ඉස්සරහට බලාගෙන යන්න. දිගටම මේ වගේ වැදගත් වීඩියෝ වලට බලන්න හම්බෙයි. ඉතින් එහෙනම් අද උන්න ගණන් ටිකක් අපි හැදුවා මෞල වලින්. තව මොනවා හරි වල ඉක්මනට වෙන්න ඕන පාඩම් මොනවා හරි තියෙනවා නම් ඒවත් අපිට දාන්න. දැන් විශේෂයෙන් 2026 O level දරුවෝ ටිකට නොකිරුණ පාඩම් හරි නොතේරුණ පාඩම් හරි මොනවා හරි එහෙම තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා ඉක්මනට කියන්න. එතකොට අපිට ඒක විභාගයට කලින් කොහොම හරි කරලා දෙන්න පුළුවන්. ඒ හින්දා ඔන්න එහෙනම් ආයෙ මෞල වලට චුට්ටක්වත් බයත් තියාගන්න එපා. මේ මම හැදුවේ ගණන් ටිකයි. ඔයාලා තව ගණන් හදන්න. ඒ ගණන් හදනකොට මොනවා හරි ප්‍රශ්න આવොත් ඒවත් අවුලක් නැහැ අපිට දාන්න. එහෙනම් අපි ළඟ වීඩියෝ එකකින් හම්බෙමු. අදට එහෙනම් වීඩියෝ එක ඉවර කරන්නම් අපි මෙතනින්. ආයෙ බෝවන්.